හැලෝ ඔන්න අදත් ඔයාලට අරගෙන ආවා ගෙදරදී තවත් හදාගන්න පුළුවන් රසවත් කෑමක්. ඒ තමයි මට්ලප්පක්. දැන් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ විදිහට කිතුල් ලකුරු බෑවක් අරගෙන මේ චූටි කෑලි වලට කපා ගන්න ඕන. ඊට පස්සේ කපාගත් කිතුල් ලකුරු කෑලි ටික භාජනයකට දාගෙන එනසල් කරාමුණේ චුට්ටක් අරගෙන ඇතිපමුණින් අරගෙන මේ වගේ වංගෙඩියකට දාලා චුට්ටක් තලා ගන්න ඕන. ඒ අපි තලාගත්ත එනසල් කරාමුණටි අපි අර කපාගත් කිතුල් ලකුරු කෑලි භාජනයේම පැත්තෙන් තියාගෙන මෙන්න මේ විදිහට බිත්තර ගෙඩි 7ක් 6ක් අරගෙන සුදු මදේ වෙනමත් කහ මදේ වෙනමත් භාජන දෙකකට වෙන් කර ගන්න ඕන. මේ මං කරන විදිහටම භාජන දෙකකට වෙන් කරගත්තට පස්සේ ඒ දෙක වෙනම අරන් තියන්න ඕන. මෙන්න මේ විදිහට අරන් තියාගත්තට පස්සේ අපි පොල් කිරි වීදුරුවක් හදා ගන්න ඕන. ඊට පස්සේ සීනි මේස ඇති දෙකක් වගේ මේ වගේ භාජනයකට දාගෙන කැරමල් ගානට එනකන් අපි ඇඳි ගාලා රත් කරගන්න ඕන. මෙන්න මේ පාටට කළු පාටට එද්දී වතුර චුට්ට ඇඩ් කරගෙන ගොඩක් නෙමෙයි ටිකක් ඇඩ් කරගෙන අපි දිගටම හැඳි ගන්න ඕන. මෙන්න මේ විදිහට හැඳි ගා යද්දී අපි අර කලින් වෙන් කරගත්ත කහමද වල සුදු පාට කෑලි නම් තියෙනවනම් ඒවත් ටිකින් ටික අයින් කරගන්න ඕන. අයින් කරගත්තට පස්සේ සුදු මදේ වෙනමයි කහ මදේ වෙනමයි හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන පෙනෙනකම්. මෙන්න මේ විදිහට කාමදේ බ්ලෙන්ඩ් කරාට පස්සේ අපි අර කපාගත්ත හකුරු කෑලි ටික අර කැරමල් වගේම රත් කරගන්න ඕන පැණි ගන්නට වෙනකම්. අර එනසල්ලුත් ඒත් එක්කම දාලා හොඳට ලිපේ තියලා මේ වගේ පාටට එනකම්ම උණු කරගන්න ඕන. ඊට පස්සේ අපි හදාගත්ත කිරි වීදුරුව මේකට ඇඩ් කරන්න ඕන. ඊට පස්සේ හොඳට මෙන්න මේ විදිහට හැඳි ගා ගන්න තමයි තියෙන්නේ. ඒ හැඳි ගන්න අතරතුර අර අපි හදාගත්ත කැරමල් එකත් එකතු කරමු. දිගටම හැඳි ගන්න ඕන. මේ විදිහකින් ඉන්ද්‍ර චුට්ටක් අඩු කරාට කමක් නැහැ. ඊට පස්සේ අපි අර වෙන වෙනම බ්ලෙන්ඩ් කරගත්ත සුදු මදේ කහ මදේ අපි හදාගත්ත මිශ්‍රණයට එකතු කරගන්න ඕන. මෙන්න මේ විදිහට එකතු කරගන්න හොඳට විනාඩි කිහිපයක් හැඳි ගන්න. හැඳි ගාවට පස්සේ ලිපෙන් බාගෙන චුට්ටක් සීතල වුණාට පස්සේ මෙන්න මේ විදිහට පෙනේරයක් ආධාරයෙන් වෙනම අලුත් භාජනයකට මෙහෙම පෙරා ගන්න ඕන. අන්තිම ටික දක්වාම හොඳට මේ විදිහට මික්ස් එකක් අරගෙන හොඳට පෙරාගත්තට පස්සේ මෙන්න මේ වගේ ඊයම් භාජන 3ක් ඔයාලට පහසු විදිහට ඊයම් භාජන නම් හොඳයි. එහෙම අරගෙන මේ විදිහට අර හදාගත්ත එක භාජන වලට ගානට දාගන්න ඕන. දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඊයම් කොළ අරගෙන මේක හොඳට රැප් කරගන්න ඕන සීල් වෙන විදිහට. මේක හොඳටම කව් වෙන්න ඕන කියලා ගන්න සාමාන්‍ය ගානට වාගත්තා නම් ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට රයිස් කුකර් එකේ භාජනයට වතුර පොඩ්ඩක් එකතු කරන අපි ඒක රත් වෙන්න තියෙනවා. ඊට පස්සේ අපි හදාගත්ත අර පාර්සලේ මෙන්න මේ විදිහට ස්ට්‍රීම් එක උඩින් අරගෙන රයිස් කුකර් එකේ වතුර එක හොඳට රත් වීගෙන ඉදී මෙන්න මේ ආකාරයෙන් තියලා වහගෙන විනාඩි 30ක් පමණ අපි ස්ට්‍රීම් වෙන්න දෙන්න ඕන. විනාඩි 30ක් හදලා පස්සේ මේ විදිහට අරගත්තට පස්සේ ඉමීට පරිස්සමට ඒක එළියට අරගෙන අපි අර වහගත්ත පොලිතින් කවරේ අයින් කරගන්න ඕන. අයින් කරගත්තට පස්සේ මේ වටලප්පම හැදිලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. ඔයාලට ඕන නම් මේකට කජු වගේ දේවල් ඇඩ් කරගන්නත් පුළුවන්. අපි දැන් මේකෙන් කෑල්ලක් කපලා වමු. එළියට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. හොඳට පැණි බේරෙන විදිහට වටලප්පම හදා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ වැඩේ ඉවරයි. මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත වටලප්පම ආවේ. ඉතින් ඔයාලටත් මේක ගෙදරදීම try කරලා බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.